හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ අමුදාංශයේ නවනායකයා සහ ඔක්තෝබර් 7 වන දින සංහාරයේ නිර්මාතෘවරයෙකු වන මුහම්මද් ඩීෆ් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල් ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කර සිටිනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්ගේ ඍජු මඟ පෙන්වීම යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එයට ෂින් බෙට් බුද්ධිසංශයේ දායකත්වය දෙහිමි ඇති බවයි වාර්තා වන්නේ. 2023 වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානයේ සිදු කළ ජනසංහාරයේදී හමාස් බුද්ධ්‍යංශ ප්‍රධානියා ලෙස ඩීෆ් සේවය කළ බවයි වාර්තා වන්නේ. මේට සති දෙකකට පෙර ගාසා තීරයේදී ඊශ්‍රායල් ආරක්ෂක අංශය එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ හමාස් සමුදාංශයේ නායක අස්සද්දීන් අල් හඩාඩ්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඩීෆ් මීට සතියකට පෙර පත් කළ බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ සිවිල් වැසියන් සහ ඊශ්‍රායල් හමුදා සොල්දාදුවන් බොහෝ දෙනෙකු ඝාතනය කිරීම, පැහැර ගැනීම සහ තුවාල කිරීම සම්බන්ධයෙන් ඩීෆ් වගකිව යුතු බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා එක්ස් පණිවිඩයක සඳහන් කර තිබුණා. අපේ සතුරන් විනාශ කිරීම සඳහා අකණ්ඩව දරන උත්සාහයට ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවට සහ ෂින් බෙට් බුද්ධ්‍යංශයට සුබ පැතුම්. ඔක්තෝබර් 7 වන දින සංහාරයට සහභාගී වූ සියලු දෙනා අපි දිගටම ලුහුබදිනවා. ඉක්මනින් හෝ පසුව ඊශ්‍රායලයේ ඔවුන් සියල්ලන්ම අල්ලා විනාශ කරනු ඇති යනුවෙන් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.